දැන් උද්ෘත පාට ඒ පොතේ තියෙන විදිහටම පාඩම් කරපු සෙට් එක ඉන්නවනේ. මේ වීඩියෝ එක බලන පොතේ තියෙන පාඩමේ තියෙන උද්ෘත පාටේ කටපාඩම් කරපු අය. ඒ අයට නෙමෙයි මම මේ කියන්නේ. චර පාඩම කියෙව්වත් පාඩමේ තියෙන වචන ටික එහෙම මතක නැති. අන්න ඒ අය මොකද කරන්න ඕනේ? සාමාන්‍යයෙන් විචාරකින් අපේක්ෂා කරන්නේ ගොඩක් අය මේක කියන්නේ නැහැ. විචාරකින් අපේක්ෂා කරන්නේ පුතේ අවස්ථාව උපුටා දැක්වීම. හරිද? මම ප්‍රශ්නයක් ගන්නවා මහා ඖෂධ අපි සතර කම්මන්ත්‍රණයම කතා කරමු. ඒක ටිකක් අමාරුයිනේ. අපිට ඊළඟ අවුරුදු විභාගෙට එන්න පුළුවන් කියලා හිතන එකක්. අපි අනුමාන වීඩියෝ එකේදී බලමු හරියටම එනවද නැද්ද කියලා. ඒකත් ඔයාලට ඉක්මනට දෙන්නම් මම මේ අවුරුද්දේදී. මෙතෙන්දී අපි බලමු කොහොමද මේ තියෙන ආකෘතියට මේ ප්‍රශ්නේ ඇතුළත් වෙන්නේ කියලා. සතර කම්මන්ත්‍රණයේ ගොඩක් වෙලාවට එනවා මහා ඖෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය. මහා ඖෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය. කෞශල්‍ය කියන්නේ හැකියාවට. එතකොට මහා ඖෂධ පඬිතුමා අපි දන්නවා පුතේ දැන් අර වීඩියෝ තියෙනවා ගොඩක් වෙලාවට ඉස්සර නම් පටන් ගත්ත සිලබස් එක පටන් ගත්ත මුල් කාලේ මේකට වීඩියෝ තිබුණේ නැහැ මේ පාඩමට. දැන් නම් ඔය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නිසා අපිට ගොඩාක් මග හැරිච්ච දේවල් එකතු කරගන්න පුළුවන් අවස්ථාව තිබුණා. මම දැක්කා ගොඩක් වීඩියෝ ගොඩක් පාඩම් වලට වීඩියෝ හැදීගෙන ඇත්තටම හොඳයි තාක්ෂණය හොඳට පාවිච්චි කරනවා නම්. හරි. අපි ඒ කතන්දර නෙමෙයි අපේ ප්‍රධාන පාඩමට යමු. සතර කම්මන්ත්‍රණයෙන් කොහොමද මේක අපි මේ ප්‍රශ්නෙට මේ ආකෘතියට ප්‍රශ්නයක් දාගන්න කියලා බලමු. හරි. ඔන්න මගේ ප්‍රශ්නේ වෙනවා පුතේ. මගේ ප්‍රශ්නේ වෙනවා මහා ඖෂධ පඬිතුමාගේ උපාය මෙහෙයවීමේ හැකියාව. උපාය කෞශල්‍ය. උපාය හැකියාව කියන එක. හරිද? හරි. සතර කම්මන්ත්‍රණය කියන පාඩම ඇතුලේ උපාය කෞශල්‍ය කියන එක විස්තර කරන්න ගොඩාක් උද්ෘත පාඩ තියෙනවානේ. දැන් උද්ෘත පාට ඒ පොතේ තියෙන විදිහටම පාඩම් කරපු සෙට් එක ඉන්නවනේ. මේ වීඩියෝ එක බලන පොතේ තියෙන පාඩමේ තියෙන උද්ෘත පාටේ කටපාඩම් කරපු අය. ඒ අයට නෙමෙයි මම මේ කියන්නේ. ඒ අය ඒක හැමම ලියන්න. මොකද එයාලා උපතින්ම ගෙනාපු හැකියාව වලට පාඩම් කරලා මතක තියාගන්න පුළුවන් නේ. හැබැයි සෙට් එකක් මේ වීඩියෝ එක බලනවා කොච්චර පාඩම කියෙව්වත් පාඩමේ තියෙන වචන ටික එහෙම මතක නැති. අන්න ඒ අය මොකද කරන්න ඕනේ? සාමාන්‍යයෙන් විචාරකින් අපේක්ෂා කරන්නේ ගොඩක් අය මේක කියන්නේ නැහැ. විචාරකින් අපේක්ෂා කරන්නේ පුතේ අවස්ථාව උපුටා දැක්වීම. අවස්ථාව යම් තාක් මට්ටමකින් මෙන්න මේ අවස්ථාව නිසා මේක පැහැදිලි කරන්න පුළුවන් කියලා උපුටලා දක්වන්න. අන්න එතෙන්දී ඔයාට පොතේ තියෙන වචන කීපෙකුත් එක්ක පොඩි ගැළපීමක් කරලා උද්ෘත පාඩේ හදාගෙන ලියන්නත් පුළුවන්. හරි. එහෙනම් මම කෝනේ මහා ඖෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය කියන හැකියාව උපාය මෙහෙයවීමේ හැකියාව කියනකොට මතක් වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔන්න ඔයගොල්ලෝ පාඩම කියවලා මතක නැති දරුවෝ අර වීඩියෝ එක හරි බලන්න. මම දැක YouTube එකේ තියෙනවා වැඩි වෙලාවක් නැහැ. පොඩක් data වියදම් කරාට කමක් නැහැ. ඔයාලා දවස පුරාම එක social media වලට data වියදම් කරන එකේ ඒ වගේ දෙයක් වැදගත් දෙයක් කරා කියලා ගෙදරින් බයින් එකක් නැහැ. හරි. එහෙනම් ඔන්න මේ උපාය කෞශල්‍ය කියවම අවස්ථා ටිකක් ගන්න කලින් අපි හැඳින්වීමක් ඕන. හැඳින්වීමට මතක තියාගන්න රූල් 7ක් 8ක් ප්‍රමාණවත්. මොනවද හැඳින්වීමට දාන්න? හැඳින්වීම බරපතල එකක් වෙන්න ඕනේද? එහෙම නැත්නම් කොහොමද මේ හැඳින්වීම ලියන්නේ? හරි. හැඳින්වීම ඡේදය අපි හැඳින්වීම කියන එක මම කිව්වා පුතාලට රූල් 7ක් 8ක් විතර ගන්න කියලා. එතකොට එතෙන්දී යුගය කාලය හරි මම කියන්නම් ඒවා යුගය කාලය ඕල් ලියා ගන්න පුළුවන් නම් කැමති අය කාලය කතුවරයා එවැගේම විශේෂත්වය හරිද ඊට පස්සේ විශේෂත්වයත් එක්ක අරමුණ පාඩමට මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ වගේ ටිකක් දාන්න පුළුවන් නම් මම හිතනවා ඔයාට මේ ඡේද රූල් 8කට විතර ලියා ගන්න පුළුවන්. හරිද? දල වශයෙන් ගත්තොත් යුගයනේ. හරිද? සිංහල සාහිත්‍යයේහි බෞද්ධ නැත්නම් බුදුදහම පෝෂණය කළ යුග අතරින් අද්විතීය යුගයක් වන්නේ 14 වෙනි සියවස වශයෙන් හැදිරෙන කුරුණාගල සාහිත්‍ය යුගයයි. එහි සාහිත්‍ය එම යුගයේහි
හඳුනාගත හැකි සාහිත්‍ය ග්‍රන්ථ අතර බොහෝ දෙනා අතර වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ 550 ජාතක පොතයි. 550 ජාතක පොත බොහෝ සාහිත්‍ය ග්‍රන්ථවලට මූලාශ්‍ර ග්‍රන්ථය වූ අතර 550 ජාතක පොත පදනම් කොටගෙන රචිත ප්‍රකට ජාතක කතාවක් වන්නේ උම්මංග ජාතකයයි. උම්මංග ජාතකයේ දැන් යුගයේ කාලේ දෙකත් හරි අපි ගත්තා ඉස්සරහට. උම්මංග ජාතකයේ දැන් මේවා නැතත් සමහර වෙලාවට පොඩි පොඩි දේවල් ටිකක් ඇඩ් කරලා අපිට හදා ගන්න පුළුවන්. උම්මංග ජාතකයේ කතුවරයා විසින් රචනා කරන්නේ මහා ඖෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය. අන්න දැන් අන්න ප්‍රශ්නේ අපි ගත්ත එතෙන්ට උපාය කෞශල්‍ය පාඨකයාට සංජානනය කිරීම සඳහාය. ඒ සඳහා අරමුණ අපි ගත්ත එතෙන්දී ඒ සඳහා විශේෂත්වය දෙකම ඒ සඳහා කතුවරයා විසින් යොදාගත් අවස්ථා මොනවාද යන්න පිළිබඳව පහත උදාහරණ මගින් සාකච්ඡා කළ හැකියි. ඔන්න විතර හැඳින්වීමක්. ඕක ඔයාගේ හැකියාව අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් මම මේ කියපු එක හැඩ නැති වෙන්නත් පුළුවන්. ඔයිට වඩා බර වචන දාලා කියන්න පුළුවන්. මම මේ කතා කරන්න පුතේ ඇත්තටම ඒව ගොඩාක්ම අර දැඩි වචන දාලා හරිද? එහෙම නැත්නම් අපි ඔය සන්තර්පණය කළ පරිචුම්බනය කළ වගේ වචන දාලා ඔය ගොඩාක් වචන දාලා ලියන්න ඕනේ නැහැ. සරලව අපි අර නොතේරෙන සෙට් එකට මම මේ කතා කරන්නේ. එහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේ අන්න අපි මේ ওই ටික දාලා ලිව්වන පස්සේ පුතේ අපිට ගන්න පුළුවන් උදාහරණ කිහිපයකුත් මම කියන්න. ඔය උපාය කෞශල්‍ය කියන එකට මතක තියාගන්න ඕන උදාහරණ කිහිපයක් කියන්නම්. පළවෙනි එක පුතේ දැන් මේ කියන උදාහරණේ සමහර ලාවට තවත් තැනකට පාවිච්චි කරන්න පුළුවන්. මේකට දැන් උපාය කෞශල්‍යයට විතරක් නෙමෙයි. මේ උදාහරණ සෙට් එක ඔයා පාඩම් කරගත්තොත් ඔයාට පුළුවන් ඒකම ඇප්ලයි කරන්න තවත් තැනකට. හරිද? දැන් මේ උපාය කෞශල්‍ය කියන එකම දුරදක්නා නුවණ කියන එකටත් ගන්න පුළුවන් නේ. එක ප්‍රශ්නයක් ඇතුලේ එක උද්දෘත පාඨයක් ඇතුලේ දුරදක්න. ඔයාලට මතකද පුතේ ඇතුළු නුවරහුන් දිරිදුන් පිටත් කරවා පිටිනුවර ලැබුසේක. අන්න ඒක ඇතුළු නුවරහුන් දිරිදුන් පිටත් කරවා පිටිනුවර ලැබුසේක. පිටරටින් දනව් වලින් සතරවාසල නියම්ගම් සතරින් වස්ත්‍රාභරණ ධනධාන්‍ය ආදී සමෘද්ධ වූ ඉසුරුමතුන් ගෙන්වා ඇතුළු නුවර වැස්ස වූසේක. හරි. ඒක ටිකක් දිග වැඩි. ඒකෙම සාමාන්‍යයෙන් දල වශයෙන් කොටසක් ලියා ගන්න පුළුවන් නම් හරි. ඒක එකක් අවස්ථාව. ඊළඟ පුතේ පින්වත්නි තොපිසම සතුරෝ වටලා ගත්තෝ වේදයි නොසිතා මල් ගඳ විලවුන් හා අටලොස් වර්ගයේ කියලා සරල වශයෙන් දාන්න පුළුවන්. තවත් උදාහරණයක් තියෙනවා. පුතේ මේවා ලකුණු කරගන්න පොත බලලා පොතේ පාඩම තියෙන දන පාඩම කරපු දරුවෝ ඉන්නේ 2026 27 දෙකම කණ්ඩායම් දෙකම මේ වෙනකොට මේ පාඩම ඉවරයි. ඊළඟට සැටනියනක් දිග උණ දණ්ඩක් වෙන්න සරියේ දෙකක් කොට පලා කියන එක ගන්නත් පුළුවන් අපිට. ඊළඟට පොතේ අනුප්‍රකාරයයි කියන ලද පදනම් මුදුනේ කලල් අතුරවා ඊපිට වීස්වාලුසේක කියන එකත් ගන්න පුළුවන්. ඒකත් උපාය කෞශල්‍යයට. එහෙම නැත්නම් නැගී සිටුව ආචාර්යනි නැගී සිටුව ආචාර්යනි මම බාලෙනි මානවඳුව නැත්නම් මා ඔබගේ මොනපුරු තරමට ඇත්තෙමි මානවඳුව කියලා ඒ වගේ උදාහරණ ටිකක්. ඒ කියන්නේ පොතේ තියෙනවා මේවා. හරිද? මම මේ වේගින් කියන්න ගියේ ඕනෑමට වඩා වීඩියෝ එක දික් වුණාමත් බලන්නේ නැහැ නේ අපි අය. ඉතින් ඔන්න ඔය කියන උදාහරණ අරගෙන අපිට පුළුවන් මේක පැහැදිලි කරන්න. හරි. දැන් අපි හැඳින්වීම ගත්තානේ. දැන් අපි ඊළඟට හැඳින්වීමෙන් පස්සේ අපිට ගන්න පුළුවන් පළවෙනි උද්දෘත පාඨ විදියට කිව්වේ මම අර ඇතුළු නුවරහුන් දිනදුන් පිටිනුවර ලවා වැස්ස වූසේක පිටරටින් දනව් වලින් සතර වාසලින් ඉසුරුමතුන් ගෙන ඇතුළු නුවර වැස්ස වූසේක කියන ඒ කතාවේ ඒ කොටස අරගෙන අපි යම් කිසි අපිට රූල් එකමාරක් ප්‍රමාණවත් මේක විස්තර කරන්න. ඔයා රූල් එකමාරක කොටසක් උද්දෘත සලකුණ දාලා මේම ලියලා තිත් තුනක් තියන්න අනිවාර්යෙන්. තිත් තුන තියෙන එක වැදගත්. මොකද මේ අපිට ගොඩක් වෙලාවට තව ඉදිරියට තියෙන බව භංගවන්න තියෙන සංකේතය තමයි ඒක. ඉතින් ඒ නිසා එහෙම තියලා ඊට පස්සේ අන්න එතන අවස්ථාව පැහැදිලි කරනවා සරලව. හරිද? සතර කම්මන්ත්‍රණේ එන ඉහත අවස්ථාවෙන් දැක්වෙන්නේ බෝසතාණන් වහන්සේ හෙවත් මහ ඖෂධ පඬිතුමා සිදුවන්නට යන ව්‍යසනය කල්තියා හඳුනාගෙන කල්තියා කියන වචනේ ගන්න කල්තියා හඳුනාගෙන
නැත්නම් කල්තියා චරපුරුෂයන් මාර්ගයෙන් හඳුනා තව වචනයක් දාන වචනයක් දැම්ම කියලා වැඩි වෙන්නේ නැහැ. කල්තියා චරපුරුෂයන් මාර්ගයෙන් හඳුනාගෙන ගත් එක් උපාය අවස්ථාවකි. මේ අවස්ථාව තුළ සිදුවන්නේ මේක සිදුවෙන දේ එහෙමම ලියන්න සිදුවන්නේ සතුරන් මියුළු නුවර වට කරන්නට පෙර මියුළු නුවර ඇතුළ නැත්නම් මියුළු නුවර තුළ වාසය කළ දුප්පත් මිනිසුන් රටින් වෙනත් ස්ථානවල පදිංචි කරවා පිටුවහල් කරා කියලා ලියන්න එපා. ඒක වැරදි. රටින් වෙනත් ස්ථානවල පදිංචි කරවා රටට එපිටින් සිටි පිටරටින් කියලා කියන එක රටට එපිටින් සිටි. කියන්නේ මේ රටේටම අයත් තවත් කොටස් තියෙනවානේ. පිටරටින් සිටි ඉසුරුමතුන් කියන වචනේත් ඔයා පැහැදිලි කරලම ලියන්න. ධන ධාන්‍ය ආදීන් පොහොසත් පුද්ගලයින් රටේ ඇතුලේ පදිංචි කර වූ ආකාරය මෙහි සඳහන් වේ. මේ අවස්ථාවෙන් පැහැදිලි වන්නේ රටට යම්කිසි ආක්‍රමණයක් එල්ල වූ විට රටින් මිනිසුන් පිටතට නොයා රට තුලම සිට පෝෂණය වීමේ හැකියාව ඇති පුද්ගලයන් රට තුල පදිංචි කරවීමේ අපේක්ෂාවයි. ඒ අවස්ථාව තුළ සිදුවන ව්‍යසනය යම්තාක් දුරකට මැඩපවත්වා ගැනීමට උත්සාහගත් ආකාරයක් මහාවංශ පඬිතුමාගේ උපාය කෞශල්‍ය ප්‍රකට කරමින් පැහැදිලි වෙයි කියලා පොඩ්ඩක් අර මේ අවස්ථාවම විස්තර කරන්න. ඒක ඔයාගේ වචන දාලා ලිව්වට කමක් නැහැ. ඒ වගේම අර මං කියපු තැන් කීපයක් අරගෙන ඔම ලියලා විස්තර කරලා ආයුධෘත පාඨයක් දාලා ඕම ලියලා විස්තර කරලා ඊට පස්සේ සමාලෝචන ඡේදයක් ලියන්න තමයි තියෙන්නේ. ඔන්න ඕක තමයි පොතේ ਵਿਚාරය. නැතුව ගොඩාක් දේවල් විස්තර කර ගොඩක් ඔයා දන්න හැමදේම ලියලා ඉන්න බෑ. තව උදාහරණයක් ඉදිරියට ගත්තොත් පුතේ අර මේ මොනවාද ඇඹුල බිජු කතාව ඕලු දණ්ඩේ කතාවත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අමානු නැගී සිටුව ආචාර්ය නැගී සිටුව නොවඳුව මා ඔබගේ මුණුබුරු තරමට බාලය. මං ඔයාගේ මුණුබුරෙක් වගේ. ඒකත් උපායක්නේ. එයා ඒ වෙලාවේදී කරපු උපාය කෞශල්‍ය නැත්නම් ඒ ව්‍යසනය මගහරින්න කරපු උපාය කෞශල්‍ය ඔයාගේ වචනෙන් විස්තර කරන එක තියෙන මහ දෙයක් ලියන්න නැහැ. එහෙනම් කතාව චුට්ටක් දැනගෙන හිටියනම් ඇති වැඩේ ගොඩ දා ගන්න පොතේ තියෙන උද්දෘත පාඩ ලොකුවට ඒ විදිහටම පාඩම් කරගෙන දඟලන්න යන්න එපා. සාමාන්‍යයෙන් කතාව ඔලුවට ගන්න කතාවට ඔලුවට අරගෙන දැන් සාමාන්‍යයෙන් අපි ටීවී එකක කතාවක් බැලුවත් සමහරට දෙබස් වල යම් කොටස් මතකයිනේ. ඊට පස්සේ අපි අතින් දාගෙන වැඩේ ගොඩ දා ගන්නවා වගේ මේකෙදිත් ඔයාලට පුළුවන් ඒ මෙතඩ් එකම ඇප්ලයි කරලා බලන්න. එහෙනම් පුතේ මං හිතනවා මයි පුතාලාට තේරෙන්නේ නැති විචාරයක් ලියන්න සරලව පටන් ගන්න. නොලිය ඉන්න එපා. නොලිය හිටියොත් කවදාවත් විචාරයක් ලියන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා පුතේ අදම ලියන්න. අදම ලියලා ඔයා කොයි විදිහට විචාර ලිව්වේ කියලා මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා තියන්න. හරි. එහෙනම් ඔන්න ඔය වගේ විචාරයක් ලියලා ඔයාගේ විභාග එක්සෑම් එක ගොඩ දා ගන්න පුළුවන් කියන එකත් මතක තියාගෙන තවත් දවසක අලුත් විචාරයකින් හරි තවත් වීඩියෝ එකකින් හරි හමු වෙනකන් ඔයාලගේ ගෙදරින් යන්න අවසර ඉල්ලන ගමන් සියලු දෙනාට ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සතුටින් පරිස්සමින් ඉන්න පාඩම් කරන්න. ඔයා ඉගෙන ගත්තොත් ඔයාට අනිවාර්යෙන් ලොකු අනාගතයක් ලොකු ගමනක් තියෙනවා කියලා එකත් මතක තියාගන්න.